තාත්තේ මෙන්න තේ කොහේ වෙන මොකද්ද කණේදී බඩුවක් වගේ මොකද්ද කරන්නේ හලෝ ගයිස් ඉතින් කාලකට පස්සේ ඉතින් මම හිතන්නේ ඊයපාර ඔතොම් එකකට පස්සට කොහොමද මේ බ්ලොග් එකක් ගන්න ආවේ සත් එකට මේ වීඩියෝ එකක් දාන්නේ මොකද මම කාලෙක කියන්නේ මට දාන්න වෙලාවක් තිබ්බේ නැහැ මේ YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න කියන්නේ මයින්ඩ් එක වෙන පැත්තකට ඉන්න කොහොම හරි කරලා අද ඔන්න ෆ්‍රී වුණා අද බ්ලොග් එකක් ගන්න උනා දාම වෙසක් එකට දැන් ගයිස් අපිට මේ යා මේ ඉවල අපිට කපත් ගන්න ගියා දැන් කාලා බත් මේකේ දැන් කාලා යනවා මේ තවත් දවසක් හොයාගෙන අද මම ඉන්නවා අපේ ගා ඉන්නවා ඊපස්සේ අර වෙනදා තාපාගෙන උන් දෙන්නත් ඉන්නවද මේ ඩෙසර්ට් එක තියෙනවා ලක්වින වල්ලි වාසියක් වගේ ya kami akan kesana oke dekat deh ini kak apa kek nih ya aturannya pede mareng tuh dia mareng ini mareng jaga ya ice cream උන්ට මේ හෙන ගහන්න ඕනේ කාලා කල්ලියත් දෙක දෙක කන්න කාලා කන්නේ නැද්ද මේ පුළුවන් කමකට කරන්නේ එහෙම නෙවෙයි අයිස් ක්‍රීම් මොන කන්න ඕනේ කොහේ වෙන මොකද්ද කනේදී guys අපි දැන් මේ සැලකිලි තුරක් ආවා ඒත් තාම මේ දන්සල් තාම නෑ දන්නේ නැහැ ඉතින් මේ ගන්න කියලා කොහොමද බලමු කාටුටක් සැලකිලි බලමු දන්සල් දීයද කියලා තමගේ රැයට තියෙද්ද දන්නේ නැහැ බලමු රැය වෙන අපි වීඩියෝ එක අදින්න බලලා බලමු යාළුවනේ අපිට තව අයිස් ක්‍රීම් දන්සලක් තියෙනවා. ගණි කර අපි. අයිස් ක්‍රීම් වර ටික වර. යා. අයිස් ක්‍රීම් එකත් එක්ක අයිස් ක්‍රීම් දෙන්න නංගි වෙච්චා යා. ඒව නම් අපි දන්නේ. අපේ දෙවෙනි අයිස් ක්‍රීම් එක ගන්න. අරු තවත් දා ගන්නවද? අරු තවත් දා ගන්න මේ කඩා දැන් 4ක් එක දාලා චුවින්ගම් එකත් කොහෙද නැහැ කිලෝ අකර දෙමේ මොනවද මේ බස් එකේ මේ කාලේ ළඟ දන්සට ගයිස් අපේ දැන් මීනක ප්ලෑන් එක තමයි ලිට්ටපු පැත්තට යන එක බලන්න පැත්තේ දන්සල් තියේද මිටි තියේද කියලා අපේ සමින් මහත්මයා කියනවා නඩේ ගුරා කියනවා දන්සල් තියෙනවා කියලා නිට්ටම පැත්තේ. යා කියෙර හින්දා අපි ගිහින් බලමු. යා නඩේ ගුරා මේ ඉන්නේ. මෙතනින් දාපු ගමන් දන්සලක් තියෙනවා කියලා. බීම? අයියා. අම්බෝ. නෑ පොඩ්ඩයි යම. බීම කියලා කිව්වේ බලමු සහෝදරනි. බීම වලන්තයි ඉවරට සීන් එකක් වගේ තියෙන්නේ ඈ ඉවර වෙන සීන් එකක් වගේ තියෙන්නේ නෑ බඩුයි හොදලා මොකක්ද කිව්වේ එකතේ හොදනවා දාලා දෙන්න කෝපාඩු දැයි ඕ පරයන් ඒකනේ වැඩි තාත්තේ මෙන්න තේ
මේකයි අර පස්සට දිග. අන්ත එකයි පස්සට අර. අර කෝපටික ගන්න. තුනයි. දාන්න කෝප. අර කෝ පිටිපස්ස කෝපටියක් යන්න. මම එකක් ගත්තා හතරයි. අපේ හතරවෙනි එක නේ බම් මේ. අපේ හතරවෙනි මීල් ප්ලෑන් එක. රත්තරන් යාළුවනේ. මට පේලා ගත්තා කියලා සෙට් එකේ තෙල් දාන්සලක් දෙනවා. නෑ අයිස්ක්‍රීම් නේ. අයිස්ක්‍රීම් තමයි තෙල් දෙන්න දෙන්නේ. තෙල් නේ දෙන්නේ. තෙල් නේ දෙන්නේ. අයිස්ක්‍රීම් දෙන්නේ තෙල් දෙන්නේ. ඒ කාපුවයි කට්ටිය දන්නවනම් කමෙන්ට් එකක් දාන්න යටි. අපි යන් ඊළඟ එකට. සුපර් පෙට්‍රෝල් නේ දෙන්නේ. කෑමක් පතරන් අඩුනේ තියෙනවා. කනවද? කනවද? ආගන්න බබත්. පතරන් අඩුවනේ. අපි මේ අවුවට එලා අපි ඉන්නවා මෙතනට එලා. අරුන් දෙන්න. එවලටලා ඉන්නවා. යමා මන වැඩ අප්පා. මේවම මන. දැන් නම් ගයිස් කන්නත් බෑ වගේ ආ. දැන් නම් මේ බඩ පාන කරලා ෆ්ලැට් එක ඇතුලේ ගහපු බීර් එකේ අර දෙනවාට ඉතින් හරි නෑනේ දැන්. ආ දෙන්නේ. අතවන පුහින්දා. පවුනේ ඉතින් කියලා අපි මේ යන්නේ. ඔව් අතවන පුහින්දා මේ ඇවිල්ලා කාලයක් දාලා. අත වෙනවද? ඒක ඕනේ ස්කිප් ස්කිප්. මේ දුක් මහන්සියෙන් දෙන්නේ. ඒ හින්දායි මේ අපි මේ ආවේ. පව් කියලා. නෑනේ. හරි නෑ ඒකයි. මිනිස්සුනේ. කනවනේ බොනවනේ මිනිස්සුනේ. ඉනිගමනේ. යාළුවනේ මම දන්සලට ගියේ නෑ. මම දන්සලට කෑම එක දැක්කා ඉතින් ඉතරම දෙන්නේ නැති හින්දා ඉතින් මම ගියේ නෑ. මම මෙතනලා ඉන්නවා. අරුන් සෙට් එක කරනවා. අපි බලමු මේ කොහොමද කියලා කෑම එක. කට්ටියගේ බලමු කට්ටියගේ කොහොමද කියලා මොන් ටික. තප්පරයක්වත් කියන්නේ පළවෙනි ජැක් ඩ්‍රැග් කැලියට ආවා. මූණ බැලුවම පේනවා. පළවෙනි ජැක් ඩ්‍රැග් කරන මේ අස්තාවේදී. කොහමද? කොහමද? පුතේ මම දැක්කා. මම දැක්ක ඇත්ත කතාව පොඩ්ඩක් මම කියන්නේ එහෙම ඒ තිබ්බේවා මට නම් හෙට් නෑ මට නම් පොඩ්ඩක් මේ මම ඇත්ත ප්‍රිතාවයක් නැති ඒකට මේ ඒකින් තමයි මම කන්න ගියේ නෑ. බලමු අනිත් දෙන්නගේ රියැක්ෂන් කොහොමද? දෙවෙනි ජැක් ඩ්‍රැග් යන මේ අස්තාවේ. අඩෝ කණ්ඩේනයි කියලා මගේ හැරිච්ච එක මේ ඒවයි මේ කණ්ඩ බෑ අයියා දැරෙන්නේ නැහැ දාගත්ත ඇතුළේ නෑ කෑවද ටුක්ටක් කෑවා අනික කනක් දැක්කා බාන්න වා මොකද කියන්නේ උදයි බම්ම යාළුවනේ අපිට සවුකච්චයක් හම්බුණා. අපි ළඟ මේක බීලා අපි ළඟ දැන් සමේ. දැන් මේ අපිට ගයිස් කා ගන්න බැරුව අපි දැන් ඉන්නේ. වඩ මෙතන තනකම් කුල් වෙලා තියෙන්නේ. කනවා කැවුත්ත මුන්ගේ මම නා. කා ගන්න බෑ. ඒ රට තමයි සුපිරිම මෙනුව තියෙන්නේ. මේ පයිට් එකක් දාන්සලක් තියෙනවා. ඇතුළේ දැන් උඩ පැනලා දැන්. හරි අපි දවසට ඇතුළේ දාපෙමු. එතක අපි උඩ පැන ඉන්න. ලා ගිය පාර ඌ එක්කරන් අපි කෑවා. ඌ බලන් හිටියා. දැන්
අපි දෙන්න බලන් ඉන්න මුන් දෙන්න කනක. ඒ සෝචනීය මිතුරනි. මුන් දෙන්න කනවා අපි මුල් ගැට ගහමු. guys අපි කට්ටෝ කෑම දෙක මේ තියෙන්නේ. අන්න බැරි විල්ලා. කද්දේ. අය බලමු යන්නේ අසලේ. මොකක්ද තියෙන්නේ කියලා. අය බලමු යන්නේ අසල මොකද වෙන්නේ. කණි කණි කණි. අනේ මල්ලේ වගේ අතේ දිය වෙනවා මේක මල්ලේ. දැන් අපි ගෙදර ටික ලක් කරද්දී අපිට හම්බුණ අයිස්ක්‍රීම් එක පස්සේ අලපැත්තේ. මේ කාල පිළඟ දන්සද බලන්න. එන. යාළුවනේ කොච්චර වාසනාවක්ද කියනවනම් මෙන්න මේ පැත්තේ අයිස්ක්‍රීම් දන්සල කට්ටිය ගන්න. මේ උඩහා මෙතන කෝපි දන්සලක් තියෙනවා. පට්ට වලක්යක් තියෙන අතන. එහෙනම් මේක බො. මල්ලේ යාළුවනේ අපිට මඤ්ඤොක්කටයක් හම්බ වුණා. සුපිරි අක්කා. බලන්න. කොහමද? පද්දියක් ඔය. යකෝ. සුපිරි අක්කා. කාලා බලහන්කෝ පට්ට සැරක් තියෙන්නේ. හෙට දෙවිල්ලල්ලයිද? අද රෑම දෙවිල්ලල්ලයි දැන් කපු කෑමට. බා ඇතුලේ දාගත්තේ වගන්නත් එපයි. කොහමද? මේ ඉතරහින් මේ කහට දඟරුව තිබෙන නියමයි. මේ කාලෙම ඉතරහින් කහට දඟරුව තිබෙන. කෝපි හරි සෙට් ලා එහෙනම් මේ බඩ පැහැරුණා ගියා. උඹ කාපා. අල්ලන්. guys අවුල නැහැ. කොච්චර කාලෙට මේකේ. දැරයි. මේක මරුත්. උදේට දිනා ඈ guys මේ කාලා බිලෙන් දැසලා හදමු. අයියා. හරි guys අපි දැන් මේ සැරික උතුරක් අද කවර් කරා. අපි හරි බඩුව දැන් කන්න බල පරිම කාලා තියෙන්නේ. දැන් උස්මවත් ගන්න බැරි තරමට දැන් දැන් මේ වැළුවේ කට්ටියින් ඒවල වලට යන්න කියලා බැලුවේ. මොකද ඉතින් බ්ලොග් එක හොඳයි නේද? subscribe පාරක් දාලා කමෙන්ට් එකක් ගන්න අනිවාර්යයෙන් මම බලාපොරොත්තු වෙන කමෙන්ට් එකක්. එහෙනම් ඊට පස්සේ මෙතන නතර කරනවා. අසාසිරි බලාසිරි උත්සව ස්තුතියි. එහෙනම් අපි ගියා. අපි ඊළඟ බ්ලොග් එකට ආපෙමු. බයි. කාට පල්ලා කියන්න. හරි. ලක්මින අපි ගියා. එහෙනම් බයි කියපල්ලා. බයි. ඒ වලද ඒ බඩුවක් වගේ. මත් දැනන්න. බඩුවක් වගේ මොකද්ද කරන්නේ? ඇටි කට් කරපන්